සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවද සයිබහබ් LK වෙතින් ගේන තවත් වීඩියෝ එකකට. ඉතින් අද ගෑනලා තියෙන්නේ අලුත්තුණු ෆිල්ම් වර ගැන තවත් වීඩියෝ එකක්. ඉතින් ඔයා තාමත් සයිබහබ් LK YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මේ වීඩියෝ එක සමගින් දිගටම රැඳෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා bell icon එක click කරලා තිබුණොත් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු තැනින් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙමනම් අපි මේ ගැන දීර්ඝව කතා කරමු වීඩියෝ එකට ගිහින්. එහමන ඔන්න මම සුපුරුදු පරිදි ගොනසෑ පිල්මෝරා වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එක මේ විදිහට ඕපන් කරගෙන එඩිටින් ඉන්ටර්ෆේස් එකේ ඉන්නේ. ඉතින් අද කතා කරන්නේ කොහොමද මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරලා සාමාන්‍යයෙන් දල වශයෙන් කොහොමද වීඩියෝ එකක් එඩිට් කරලා ඉවරලා එක්ස්පෝර්ට් කරන්නේ එහෙම නැත්නම් රෙන්ඩර් කරන්නේ කොහොමද කියලායි. මෙන්න මේ මීඩියා කියන ටැබ් එකේ ඉඳලා මෙන්න මේ ටෙම්ප්ලේට් ටැබ් එක දක්වා විශේෂයෙන්ම කතා කරනවා. ඉතින් අපි බලමු එහෙනම් මේක කරන්නේ කොහොමද කියලා. මෙතන මෙන්න ප්‍රොජෙක්ට් මීඩියා කියලා තියෙන ටැබ් එකක්. ඒක ඉදිරියෙන් පොඩි ප්ලේ බටන් එකක් ඇරෝ එකක් වගේ තියෙනවා. මම ඒ ඇරෝ එක මෙහි ඉදිරියට පහළට ගන්නවා. ගත්තට පස්සේ මෙන්න මේ ෆෝල්ඩර් කියලා මෙතන අයිකන් එකක් තියෙනවා. මේ ෆෝල්ඩර් එකක් තියෙන. ඉතින් මේ ෆෝල්ඩර් එක ඉදිරියෙන් i.3 තියෙනවා. මම මේ i.3 මේ ඉදිරිය ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේක රීනේම් කරන්නයි add new folder කියලා මේ ඉදිරියට ටැබ් දෙකක් ඕපන් වුණා. මම මේ රීනේම් කියන ටැබ් එක මේ ඉදිරිය ක්ලික් කරලා ඉවරලා මෙතන මේක රීනේම් කරගන්නවා වීඩියෝස් කියලා. ඊට පස්සේ වීඩියෝස් කියලා රීනේම් වුණු ෆෝල්ඩර් එක මේ ඉදිරියට අපිට දිස්සෙනවා. ඊට පස්සේ මම නැවත මේ i.3 මේ ඉදිරියට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා මෙතන දෙනවා add new folder කියලා. මෙන්න මේක add new folder කියලා දීලා මේ ෆෝල්ඩර් එක ඊට පස්සේ create කරන අලුත් ෆෝල්ඩර් එකක් මම ඒක මේ ඉදිරියට ක්ලික් කරලා ඉවරලා ඒකත් මම මේ ඉදිරියට green color වුණාට පස්සේ මේකත් rename දෙනවා. rename දීලා මේක images කියලා දෙනවා. ඊට පස්සේ නැවත මේ images folder ඉදිරියෙන් තියෙන i.3 මේ ඉදිරියට ක්ලික් කරලා ඉවරලා නැවත add new folder කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ තව folder එකක් create වෙනවා. මම පස්සේ ඒක select කරනවා. මේ folder icon එක මේ විදිහට green color වුණාට පස්සේ select වෙලා තියෙන්නේ. මම මෙතන මේ i.3 ක්ලික් කරලා ඉලා මේකත් rename කරගන්නවා audios කියලා. ඔයාලට දිස්සන දැන් මෙන්න මේ project media යටතේ මම folder තුනක් create කරගත්තා. videos, images, එයාගෙම audios කියලා. දැන් මට අවශ්‍යයි මේ මෙන්න මේ ප්‍රොජෙක්ට් මීඩියා එකට මීඩියා ඇඩ් කරගන්න අවශ්‍යයි. ඉතින් මම මේ විදිහට මෙතන මේ වීඩියෝ කියන ෆෝල්ඩර් එක මත මේ විදිහට ක්ලික් කරලා ඉවරලා මෙතෙන්ට ඇවිල්ලා මෙන්න මේ ඉම්පෝර්ටඩ් කියන එක ඔයාලට දිස්සන මෙතන ඉම්පෝර්ට් කියලා ඒ වගේම වීඩියෝස් ඕඩියෝස් and images කියලා තියෙනවා. ඉතින් මම මේ ඉම්පෝර්ට් කියන බටන් එක මේ විදිහට ක්ලික් කරාට පස්සේ මගේ කම්පියුටරේ මේ විදිහට ෆයිල් පාත් එක ඕපන් වුණා. මේ විදිහට ගිහින් අපිට ඕපන් කරගෙන අවශ්‍ය වීඩියෝ ක්ලිප් ඉමේජස් ඒ වගේ ඔඩියෝ ක්ලිප් ඇඩ් කරන්න තියෙන. ඉතින් මම මෙතනින් මෙහෙම යන්නේ නැහැ. මොකද ෆයිල් පාත් එක දුර වැඩි හින්දා මම එලියෙන් ෆෝල්ඩර් එකක් ඕපන් කරන්න තියෙනවා. මම ෆයිල් එක්ස්ප්ලෝරර් වලට ඇවිල්ලා ඒ ෆෝල්ඩරේ මේ විදිහට ඕපන් කරගන්නවා. මෙන්න මේ විදිහට ඕපන් කරගත්තු මේ ෆෝල්ඩරේ මම මේ විදිහට පොඩ්ඩක් පැත්තකට අරගෙන මෙන්න මේ මීඩියා හරිය පේන විදිහට මම මෙතනින් පළමුවෙන් වීඩියෝ ක්ලිප් ටික මේකෙන් select කරගන්නම්. මෙන්න මේක මම ක්ලික් කරලා ඉවරලා මගේ කීබෝඩ් එකේ control key එක මම මේ විදිහට press කරගෙන මෙන්න මේ විදිහට මේ ඔක්කොම වීඩියෝ ක්ලිප් මේ විදිහට select කරගන්නවා. ඔයාලට දිස්සන මේ වීඩියෝ ක්ලිප් වල දෙපැත්තෙන් නිකන් ඉදස් කොටු තියෙනවා. ඒ වයින් අපිට අඳුර ගන්න පුළුවන් මේවා වීඩියෝ ක්ලිප් කියලා. ඉතින් මම මේ විදිහට වීඩියෝ ක්ලිප් පහක් select කරගත්තා. මම මේ වීඩියෝ ක්ලිප් පහම මෙන්න මේ විදිහට මේකට ගෙනල්ලා මේ විදිහට දිස්සන නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ 5 ඊට පස්සේ පහලින් තියෙනවා plus copy කියලා. මම මෙන්න මේ විදිහට මෙතෙන්ට ගෙනල්ලා අතාරිනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර වීඩියෝ ෆයිල් එකට අපි මේ වීඩියෝ ක්ලිප් පහම මේ විදිහට කොපි වුණා. දැන් ඊට පස්සේ මෙන්න මෙතන ගත්තොත් එමේ ඉමේජ් ෆෝල්ඩර් එක ගත්තොත් ඒක තාම empty, audio folder එක තාම empty. මම නැවත file explorer වලට ඇවිල්ලා අර folder එක open කරගෙන මේකේ තියෙන image ටික මේ විදිහට select කරගන්නවා. මෙන්න මේ පළවෙනි එක මම මේ විදිහට click කරලා ඉවරලා control key එක press කරගෙන මේ විදිහට select කරගෙන මෙන්න මේ විතර අරන් ඇවිල්ලා මෙතනින් මේ විදිහට අතාරිනා. ඔන්න දැන් image හයකුත් මේ image folder ඇතුළට මම add කරා. ඒ වගේම මම audio ෆයිල් එකත් මේ විදිහට ඕපන් කරන ඉවරලා අර විදිහටම ෆයිල් එක ඕපන් කරගන්නවා. මේකේ තියෙන ඔඩියෝ ක්ලිප් මේ විදිහට ඔයාලට දිසන MP3 කියලා මම මෙන්න මේ විදිහට මේ ටික select කරගෙන අර විදිහට මේ ඔඩියෝ ෆෝල්ඩර් එකට මේ ටිකත් ඇඩ් කරගන්නවා. ඔන්න දැන් අපි මේ විදිහට මීඩියා ඇඩ් කරගෙන දැන් ඔයාලට දිසන මේ ප්‍රොජෙක්ට් මීඩියා යටතේ අපි වීඩියෝ ක්ලිප් වෙනම වීඩියෝ ෆයිල් එකට ඇඩ් කරා. ඊට පස්සේ ඉමේජස් වෙනම ඉමේජස් ෆයිල් එකට ඇඩ් කරා. ඒක ඔඩියෝ ක්ලිප් ඔඩියෝ
ෆයිල් එකට මේ විදිහට ඇඩ් කරා. දැන් ඔයා මෙන්න මේ ප්‍රොජෙක්ට් මීඩියා කියන එක දිසන ප්‍රොජෙක්ට් මීඩියා කියන එක උඩ ක්ලික් කරොත් එහෙම අර අපි ෆෝල්ඩර් වලට ඇඩ් කරපු සියල්ල මේ විදිහට කලාම් වෙලා තමයි පෙන්වන්නේ. මේ ප්‍රොජෙක්ට් මීඩියා එක ඇතුලේ ඒ ඔක්කොම තියෙනවා ඕඩියෝස්, වීඩියෝස්, එයාගම ඉමේජස්. නමුත් මෙන්න මෙතන අපි මේ මෙන්න මෙතන තියෙන ඇරෝ එක පහට අරගත්තට පස්සේ අපේ අර ෆෝල්ඩර් තුන මේ විදිහට දිස්සනවා. වීඩියෝස් මේ විදිහට වෙනම තියෙනවා, ඉමේජස් මේ විදිහට වෙනම තියෙනවා, ඕඩියෝස් මේ විදිහට වෙනම තියෙනවා. මෙහෙම සකස ගන්න හේතුව තමයි මෙන්න මේ ප්‍රොජෙක්ට් ෆයිල් එකට මම නැවත ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ වල දිස්සනවා මෙතන අපි මේ සාමාන්‍ය වීඩියෝ එඩිට් එකක් කරද්දී අපි ඔළුව නිදාසේ තියාගෙන පැහැදිලිව අපිට දෙයක් පිළිවෙලට කරන්න ඕන. ඒකයි නිසා මේ විදිහට මේ ෆෝල්ඩර් හදාන ඒවා වෙන වශයෙන් අපි ඇඩ් කරගත්තේ. නැත්නම් එහෙනම් මේවා අපිට ඇත්තෙම හොයාගන්න අමාරුයි මේ මීඩියා ඒරියා එකට ආපුවාම. මොකද ලොකු නිර්මාණයක් කරද්දී අපේ ඔළුවේ තියෙන්නේ ඇත්තෙම ඔළුව ටිකක් රිලැක්ස් එකේ තියෙන්න ඕන. ඉතින් මේ වගේ බාහිර දේවල් අපි මේ ඇඩ් කරගන්න මේ මීඩියා ලයිබ්‍රරිය පොඩ්ඩක් කචල්ලුවොත් එහෙම අපේ නිර්මාණයට ඒක බලපෑමක් එනවා. ඉතින් මේ විදිහට සකසගත්තාම අපිට පිළිවෙලට අපේ වැඩේ හරියට මේ විදිහට ලස්සනට මෙතනදී කරන්න පුළුවන්. එහෙමනම් දැන් මේ ප්‍රොජෙක්ට් මීඩියා වලට ඔන්න අපේ ෆයිල් ඇඩ් කරන ඉවරයි. ඔඩියෝ ක්ලිප්, වීඩියෝ ක්ලිප්, එයාගම ඉමේජස් අපි ඇඩ් කරන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මෙන්න මේ ටයිම් ලයින් එකට මේවා ඇඩ් කරගන්න. මම මේ වීඩියෝස් කියන ෆයිල් එක මේ විදිහට ඕපන් කරගන්නවා. වීඩියෝස් කියන ෆයිල් එක ඕපන් කරන මම මෙන්න මේ පළවෙනි ක්ලිප් එක මෙන්න මේ ක්ලිප් එක ගෙනල්ලා මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා. ටයිම් ලයින් එකට ඇඩ් කරන මේක මෙන්න මේ විදිහට ඕකේ කරනවා. ඊට පස්සේ මෙන්න මේ ක්ලිප් එකත් මම ගෙනල්ලා මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා මේකට. මේකත් මේ විදිහට මම ඕකේ කරනවා. ඕකේ කරන ඉවරලා මම මෙතන මෙන්න මේක ඔන් කරන්නම්. එතකොට මෙතන ගෙනල්ලා අපිට කෙලිම මේකට මැග්නට් වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ ක්ලිප් එකක් ගෙනල්ලා මෙන්න මේ විදිහට ඇඩ් කරනවා. ටයිම් ලයින් එකට ඇඩ් කරලා ඉවරලා ඔන්න අපි දැන් වීඩියෝ ක්ලිප් තුනක් මේ විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම මේ ඉමේජ් ෆෝල්ඩර් මේ විදිහට ඕපන් කරගන්නවා. ඉමේජ් ෆෝල්ඩර් ඕපන් කරන ඉවරලා මම මෙතනින් මෙන්න මේ ගර්ල් මේ විදිහට ගෙනල්ලා මේකේ ඉමේජ් එක මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඒකේ ඩියුරේෂන් එක පොඩ්ඩක් මේ විදිහට මෙන්න මේ විදිහට වැඩි කරගන්නවා ඩියුරේෂන් එක. ඩියුරේෂන් එක වැඩි කරන ඉවරලා මම මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා ඉවරලා මෙන්න මෙතන තියෙන crop tool එක මම මේ crop tool එක මේ විදිහට ඕපන් කරන ඉවරලා crop tool එකේ මෙන්න මෙතන මේ තියෙනවා pan and zoom කියලා. මම මේ pan and zoom කියන එක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා මෙන්න මේ විදිහට මෙතන මේ pan and zoom එක මම මෙන්න මේ විදිහට සෙට් කරගන්නවා. සෙට් කරන මේක මේ ඇප්ලයි දෙනවා. දීලා ඉවරලා ඊට පස්සේ මෙන්න මේ සුරතල් තඩි පූසගේ ඉමේජ් එක මම මේ විදිහට ගෙනල්ලා මෙන්න විදිහට ටයිම් ලයින් එකට ඇඩ් කරනවා. ඇඩ් කරලා ඒකෙත් මම ඩියුරේෂන් එක මේ විදිහට වැඩි කරගන්නවා. පොඩ්ඩක් වැඩි කරන ඉවරලා ඒ ඉමේජ් එකත් මම විදිහට සෙලෙක්ට් කරලා තියෙද්දි මේ විදිහට මෙතන මේ crop tool එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් කරන ඉවරලා මෙන්න මේ pan and zoom කියන එක මේ විදිහට ක්ලික් කරලා ඉවරලා මේකෙත් මම මෙන්න මේ විදිහට මේ විදිහට pan and zoom එක හදාන මේක ඇප්ලයි දෙනවා. මේ විදිහට ඇප්ලයි දීලා ඉවරලා අපේ සුරතල් පූස යනිත් ඉමේජ් එකත් මේ විදිහට ගෙනලා මෙන්න මෙතෙන්ට ඇඩ් කරනවා. ඇඩ් කරලා ඒකේ පොඩ්ඩක් මම ඩියුරේෂන් එක වැඩි කරගන්නම්. මේකෙත් මම ඩියුරේෂන් එක වැඩි කරගන්නවා. මෙන්න මේ බාර්ගෙන් මේ විදිහට අරගෙන මම මෙතනින් මේ විදිහට මේකේ ඩියුරේෂන් එක වැඩි කරන ඉවරලා මේ ඉමේජ් එක සිලෙක්ට් කරලා තියදී නැවත crop tool එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් කරන ඉවරලා pan and zoom කියන එක දීලා මේ විදිහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් adjust කරනවා. මේක adjust කරලා මෙන්න මේ විදිහට දීලා මේක apply දෙනවා. මේ විදිහට දීලා ඔන්න දැන් අපි මේ විදිහට image ඒවම වීඩියෝ ක්ලිප් ඇඩ් කරන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන මේකට ඕඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්න. ඕඩියෝ ක්ලිප් එක ඇඩ් කරන්න ඉස්සෙල්ලා මම නැවත මේ විදිහට මුලට එනවා ටයිම් ලයින් එකේ මේ විදිහට මෙන්න මේ ස්ලයිඩර් එකෙන්. ඊට පස්සේ අපිට තියෙන ඕඩියෝ එකක් ඇඩ් කරන්න. ඉතින් ඕඩියෝ එකක් ඇඩ් කරන්න ඉස්සරින් මම මේ කතා කරන්නම් මෙන්න මේ ස්ටොක් මීඩියා කියන ටැබ් එක මම මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා ඔයාලට දිස්සෙනවා ස්ටොක් මීඩියා යටතේ මෙන්න මේ විදිහට මේ අපි දැන් ඉන්නේ මෙතන මේ මෙන්න මේකේ මේ ස්ටොක් මීඩියා වල මෙන්න මේ ට්‍රෙන්ඩි කියන ටැබ් එකේ අපි ඉන්නේ. මේ විදිහට ගොඩක් තියෙනවා මේකේ කැටගරයිස් කරලා මේ විදිහට අපිට මේවා යූස් කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් වලට. මෙන්න එකක් උඩ මේක ක්ලික් කරොත් ඔයාලට දිස්සන දැන් ප්‍රීවියු එකේ මෙන්න මේක ප්ලේ වෙනවා. මේ විදිහට මේ බෑග්ග්‍රවුන්ඩ් මේ ග්‍රීන් කලර් මෙන්න මේවා අපිට අවශ්‍ය පරිදි යූස් කරන්න පුළුවන්. ඉතින් ඒවා ඔයාගේ අවශ්‍යතාවය පරිදි ඔයාලට යූස් කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගෙන මෙතනින්. ඊට පස්සේ මේ තියෙන subscribe button මේවා ඔක්කොම තියෙනවා. මේවා අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් අපි ස්ටොක් මීඩියා ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි ඕඩියෝ ක්ලිප් එකක් මේ අපි අද එඩිට් කරන වීඩියෝ එකට ඕඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරගන්න අවශ්‍යයි. මම මේ ඕඩියෝ කියන ටැබ් එක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා මම මෙතනින් අද මේකට AI මියුසික් එකක් ක්‍රියේට් කරගන්නවා. බෑග්ග්‍රවුන්ඩ්
AI මියුසික් එකක්. ඉතින් ඒ සඳහා මෙන්න මෙතන තියෙන AI මියුසික් කියලා මම මේ AI මියුසික් කියන ටැබ් එක විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා අපිට පුළුවන් මෙතන මේ ටැග් කියන එකේ මේ විදිහට මේ ප්ලස් මාක් එකක් තියෙනවා. මම මේ විදිහට මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය ටැග් එකක් මෙතනින් දීලා අපිට අවශ්‍ය මියුසික් ට්‍රැක් එක මෙතනින් ක්‍රියේට් කරගන්න පුළුවන්. මම මෙතනින් දෙන්නම්. මෙන්න මේ helpful කියන එක දෙනවා. දීලා ඉවරලා මම මෙතන වාට දිස්සන helpful කියන එක මෙතනට ඇඩ් වුණා. ඊට පස්සේ මගේ මෙතන තියෙනවා ක්‍රෙඩිට් ගාන මේ විදිහට දිස්සනවාට මේ AI ක්‍රෙඩිට් ගාන. ඒ වගේ මේ මියුසික් ට්‍රැක් එක ජෙනරේට් කරන්න ඒගොල්ලෝ ගන්නවා මේ විදිහට 30ක් කැපෙනවා මගෙන්. මියුසික් ට්‍රැක් 3ක් මේ 30ට අපිට ජෙනරේට් වෙනවා. ඉතින් අපි මේ විදිහට දැන් ඔන්න මේ විදිහට මේ helpful කියන ට්‍රැක් එක මේ විදිහට ඇඩ් කරලා ඉවරයි. මම මේ ජෙනරේට් කියන ටැබ් එකේ මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ අර දිස්සන මෙන්න මෙතන මේක ප්‍රොසෙසින් එක මේ විදිහට දැන් 110 මේක ප්‍රොසෙස් වෙනවා මෙන්න මෙතනත් ඉන්ඩිකේට් කරනවා. ඉතින් මද වෙලාවකින් අපිට බලන්න පුළුවන් මේ මියුසික් ට්‍රැක් එක මෙතන අපිට පිය වෙනවා. ඔන්න අපි දැන් මියුසික් ට්‍රැක් එකේ මේ helpful කියන ටැග් එක යටතේ මේ විදිහට 3ක් මේ විදිහට ක්‍රියේට් වුණා. ඉතින් අපි මේ අපිට මේවා ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. මම මේ ඩවුන්ලෝඩ් බටන් එක මේ විදිහට ප්‍රෙස් කරලා මේවා ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ අපි ප්ලේ කරලා බලමු. ඔන්න දැන් මේක පළවෙනි එක ඩවුන්ලෝඩ් වෙලා මේ විදිහට ප්ලේ වෙනවා. දෙවෙනි එක තුන්වෙනි එක මේ තුන්වෙනි එක මම ගෙනල්ලා මේ විදිහට ඇඩ් කරනවා. ඔන්න මම තුන්වෙනි ට්‍රැක් එක මෙන්න මේ තුන්වෙනි මියුසික් ට්‍රැක් එක ගෙනල්ලා මේ විදිහට ඇඩ් කරා ටයිම්ලයින් එකට. මෙන්න මේ විදිහට ගෙනල්ලා ඇඩ් කරගත්තා. ඊට පස්සේ මේ විදිහටම තියෙද්දි මෙන්න මේ වින්ඩෝ එක මේ විදිහටම තියෙද්දි මම මේ ටයිටල් කියන ටැබ් එක මේ විදිහට ක්ලික් කරනවා. ඉතින් මේ ටයිටල් කියන ටැබ් එක ක්ලික් කරලා අපි දැන් හදන්නේ මේකට ටයිටල් එකක් ඇඩ් කරගන්න. මම මෙන්න මේ ටයිටල් ටෙම්පලේට් එක ගෙනල්ලා මෙන්න මේ විදිහට මෙතෙන්ට ඇඩ් කරනවා. ඇඩ් කරාට පස්සේ ආට දිස්සන මෙන්න මේ විදිහට අපිට ටයිම්ලයින් ඇඩ් වුණා එක. දැන් අපිට මේක එඩිට් කරගන්න තියෙන්නේ. මම මේ ඉතින් මේ ටයිටල් ලේයර් එක මත ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා අපේ ටයිටල් එක එඩිට් කරන්න පුළුවන් පැනල් එක. මේ පැනල් එකේ අපිට පුළුවන් මෙතන නම දෙන්න. මෙතන අපි එඩිට් එක කරගන්න පුළුවන්. මේ විදිහට ක්ලික් කරලා ඉවලා මෙතන ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා පස්සේ මේක ඩිලීට් වෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය දේ ටයිප් කරගන්න තියෙනවා. මම මෙතන ටයිප් කරන පිල්මොර කියලා. පිල්මොර 14 කියලා මේ විදිහට ටයිප් කරන ඉවරලා ඊට පස්සේ කලර් එක මේ විදිහට දෙන්න පුළුවන්. මෙතනින් අපිට ෆොන්ට් එක මාරු කරන්න පුළුවන් අවශ්‍ය නම් ඊට පස්සේ මෙතන සයිස් එක මම මෙතන සයිස් එක දෙන්නම් 125ක් වගේ දීලා මෙතන කලර් එක මෙන්න මේ කලර් එක අපිට දෙන්න පුළුවන්. ඒ වගේ මේ ඔක්කොම සිටින් තියෙන ඉතින් මේක එඩිට් කරන විදිය තමයි. මේවා ගැන මම කතා කරන්නේ. මේවා අපි ඉදිරියට කතා කරමු දීර්ඝ මාතෘකා. මම මෙතනින් මෙන්න මේ වගේ මෙන්න මේ ප්‍රීසෙට් යටතේ එකක් තෝරගෙන මෙන්න මේක දීලා ඊට පස්සේ මම මෙතන මෙන්න මේ ඇඩ්වාන්ස් කියන ටැබ් එකේ මේ විදිහට ක්ලික් කරනවා. ඇඩ්වාන්ස් කියන ටැබ් එකේ ක්ලික් කරාට පස්සේ අපිට ටයිටල් ලේයර් එක සම්පූර්ණ A to Z එඩිට් කරන්න මෙන්න මේ විදිහේ වෙනම වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඉතින් මේවා ගැන දීර්ඝව කතා කරමු. දීර්ඝ මාතෘකා මම මෙතනින් ඇප්ලයි දීලා මේක ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ මම මෙතනත් මේක ඕකේ දෙනවා. ඕකේ දෙන්න ඉස්සරින් මම මේකට ඇමිනේෂන් එකක් ඇඩ් කරගන්නම්. ඇමිනේෂන් එකක් මේ විදිහට ඉන් ඇමිනේෂන් එක විදිහට අපි දෙමු. මෙන්න මේක දෙමු. දීලා මම මෙතනින් මේක පොඩ්ඩක් මෙතනින් වැඩි කරගන්නවා ඩියුරේෂන් එක. ඒ වගේම අවුට් ඇමිනේෂන් එක විදිහට මම දෙනවා. මෙන්න මේක දෙනවා අවුට් ඇමිනේෂන් එක විදිහට. ඒකෙත් මම මෙන්න මේ විදිහේ ඩියුරේෂන් එක පොඩ්ඩක් මේ විදිහට වැඩි කරගෙන දැන් මේ විදිහේ ටෙස්ට් ලේයර් එකක් ඇඩ් කරන අපි ටයිටල් ඇඩ් කරන ඉවරයි. ඉතින් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ ට්‍රාන්සිෂන් ටැබ් එක ගැන. ට්‍රාන්සිෂන් ටැබ් එක මම මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා. මෙන්න මේ ට්‍රාන්සිෂන් එක මේ විදිහට ඇඩ් කරනවා. ඔයාලට දිසන එකෙත් අපිට මේ විදිහට ගොඩක් තියෙනවා කැටගරයිස් කරලා ලිස්ට් එකක්. ඉතින් මෙතෙන්ටත් මම ඇඩ් කරගන්නවා තව ට්‍රාන්සිෂන් එකක්. අපි බලමු මේකට මෙන්න මේ ලයිට් කියන එක දීලා මම මෙන්න මේක ඇඩ් කරන්න. මේ විදිහට මේවා ඉතින් අපි දීර්ඝව කතා කරමු පස්සේ. මොකද මේක වීඩියෝ එක තවත් දික් වෙනවා. මේක තවත් විස්තර කර ඉන්න ගියොත් ඒක නිසා මම ඉක්මනට මේකට ඇඩ් කරනවා පොඩි ට්‍රාන්සිෂන්. මෙන්න මේ zoom කියන එකත් මම මේ විදිහට ඇඩ් කරගන්නවා. ඒකත් මම මේ විදිහට දෙනවා. ඒක ඩබල් ක්ලික් කරාම මේ විදිහට අපිට එඩිට් කරන්න පුළුවන්. මේ එලියන් ක්ලික් කරාම මේක ක්ලෝස් වෙනවා. ඊට පස්සේ මේ විදිහට ඇවිල්ලා මෙතන මේ ඉමේජ් එක අතරටත් මම ට්‍රාන්සිෂන් එකක් දෙන්නම්. මේ විදිහට ඇවිල්ලා එකට ගමු අපි පොපියුලර් කියන එක ගම් බලන්න. මේවා ඩවුන්ලෝඩ් කරලත් නෑ. මම ඩවුන්ලෝඩ් වෙනවා තාම. මම මේක ඇඩ් කරනවා මෙතෙන්ට. ඊට පස්සේ මේක සෙන්ටර් එකට ගන්නම්. මෙතෙන්ටත් ඇඩ් කරමු අපි මෙන්න මේ බ්ලර් එක මෙතෙන්ට ඇඩ් කරන්න.
සෙන්ටර් එක මේ ස්ලයිඩ් එක කෙලවරට රයිට් කෙලවරටත් මම එකක් දැම්මා. ඊට පස්සේ මගේ ඔඩියෝ එක මෙන්න මෙතනින් මම මෙතනින් මේ විදිහට දිග වැඩි ඩියුරේෂන් එක වැඩි මම මේක මේ විදිහට ක්ලික් කරලා මේක මේ විදිහට කට් කරගන්නවා. මෙන්න මේ මගේ ප්ලේ හෙඩ් එකේ තියෙන කතුරක අයිකන් එක මම මේ විදිහට ක්ලික් කරලා පස්සේ මේක මේ විදිහට කට් වුණා. මෙතනින් මම මේක ඩිලීට් කරගන්නවා. ඩිලීට් කරනilla ඔන්න දැන් අපි මේ විදිහට ට්‍රාන්සිෂන් ඇඩ් කරන ඉවරයි. ඊට පස්සේ මම නැවතේනවා මෙන්න මේ ස්ලයිඩර් එක ක්ලික් කරගෙන මේ විදිහට මුලට ඇවිල්ලා මෙන්න මේ විදිහට අපේ හෙඩ් එක මේ හරියට විතර අරගෙන ඊට පස්සේ අපිට තියෙන ඉෆෙක්ට් කියන ටැබ් එක මේ විදිහට ක්ලික් කරනවා. ඉෆෙක්ට් කියන ටැබ් එක ක්ලික් කරලා ඉවරලා මම මෙතනට ඉෆෙක්ට් එකක් ඇඩ් කරන්නම්. මෙන්න මේ ඉෆෙක්ට් එක මම මේ විදිහට මෙතනට ඇඩ් කරනවා. මෙන්න මේක ගෙනල්ලා මෙන්න මේ විදිහට ටයිම්ලයින් එකට ඇඩ් කරනවා. ඔයාලට දිස්සෙනවා මෙන්න මේ විදිහට තිබුණු වීඩියෝ එක මේ විදිහට ඉෆෙක්ට් එකට වෙනස් වෙන විදිහට දිස්සෙනවා. මම මේක පොඩ්ඩක් මෙන්න මේ වගේ තියනවා. තියලා ඉවරලා මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම නැවත මෙතෙන්ට ඇවිල්ලා ඔන්න දැන් අපි ඉෆෙක්ට් ඇඩ් කරන ඉවරයි. ඊට පස්සේ මම ෆිල්ටර් කියන එක මේ විදිහට ක්ලික් කරනවා. ෆිල්ටර් කියන එක ක්ලික් කරලා ඉවරලා ෆිල්ටර් වලිනුත් මම මේකේ මෙන්න මේක ඇඩ් කරමු අපි ෆිල්ටර් වලට. මම ඒකත් ගෙනල්ලා මෙන්න මේ විදිහට මේ හරියට මේ වීඩියෝ ක්ලිප් එකේ ඇඩ් කරගත්තා. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට තියෙන්නේ ස්ටිකර් කියන එක මම මේ විදිහට ක්ලික් කරනවා. ස්ටිකර් එක ක්ලික් කරලා ඉවරලා මට අවශ්‍යයි මේ ස්ටිකර් යටතේ ඔයාලට දිස්සෙනවා මේ විදිහට රාශියක් දෙකක් සෝෂල් මීඩියා යටතේ මේ විදිහට තියෙනවා අපිට මෙන්න මේ සබ්ස්ක්‍රයිබ් බටන් එක මම මේ විදිහට ගෙනල්ලා මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා ටයිම්ලයින් එකට. ඇඩ් කරනilla මම මේක එඩිට් කරනවා. ඩබල් ක්ලික් කරනවා. මේක ඩබල් ක්ලික් කරලා ඉවරලා මෙන්න මෙතනින් මම මේකේ මේ විදිහට වෙනස් කරගන්නවා. මෙන්න මේ විදිහට හදානියලා මේක ගන්නවා පහලට මෙතනින් පහලට අරගෙන මෙන්න මේ හරිය විතර තියාගෙන මේක ඕකේ කරනවා. ඕකේ කරලා ඉවරලා මේ ටෙම්ප්ලේට් ගැන නම් වෙනමම කතා කරන්න තියෙන්නේ. මේවා එඩිට් කරන්න අපි වෙනමම කතා කරමු. මේවා ඉතින් මේ වීඩියෝ එකට අදාළ වෙන්නේ නැහැ. අපු පස්සුව කතා කරමු මෙන්න මේ ඩිෆෝල්ට් දීලා තියෙන ටෙම්ප්ලේට් කොහොමද කස්ටමයිස් කරලා අපිට අවශ්‍ය පරිදි මේවා අපි එඩිට් කරන්න කියලා. ඔන්න දැන් අපි වීඩියෝ එක මේ විදිහට එඩිට් කරලා ඉවරයි. ඔයාලට දිස්සෙනවා මෙන්න මේ ටයිම් බාර් එකේ ඔයාලට මේ රෙඩ් කලර් එකක් දිස්සෙනවා. මේ රෙඩ් කලර් එක තියෙද්දි අපිට මේක ස්මූත්ලි ප්ලේ වෙන්නේ නැහැ. මෙන්න මේ ටයිම් බාර් එකේ මේ රෙඩ් කලර් එක තියෙද්දි. ඉතින් මේක අපි ප්‍රී රෙන්ඩර් කරගන්න ඕනේ. ඔයාලට දිස්සෙනවා මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා. මේක රෙන්ඩර් ප්‍රීවියු එන්ටර් කියලා. ඉතින් මම මේ රෙන්ඩර් ප්‍රීවියු එන්ටර් කියන එක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට රෙන්ඩර් ප්‍රීවියු වෙනවා මේක. ඊට පස්සේ අපිට දිස්සෙනවා මේ ටයිම් බාර් එකේ තිබුණු මේ රෙඩ් කලර් ගතිය නැති වෙලා මේ විදිහට ග්‍රීන් කලර් එකේ වාට දිස්සෙනවා මෙන්න මෙතන දැන් ග්‍රීන් කලර් එකේ මේ විදිහට ලයින් එක දැන් අවුලන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ මේක රෙන්ඩර් කරන්න එහෙමත් නැත්නම් එක්ස්පෝර්ට් කරන්න. මම මෙතන මේ එක්ස්පෝර්ට් බටන් එක මෙතන තියෙනවා. මේක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට එක්ස්පෝර්ට් වින්ඩෝ එක ඕපන් වෙනවා. එක්ස්පෝර්ට් වින්ඩෝ එකේ මෙතන තියෙනවා ඇඩ්වාන්ස් කියලා. ඔයාගේ සමායට තියෙන්න පුළුවන් මෙතන සෙටින් කියලා. මොකද ඔයාගේ සොෆ්ට්වෙයාර් එක නෝමල් සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ඔය ක්‍රැක් කරලා ගත්තු සොෆ්ට්වෙයාර් එකක් වගේ වෙන්න පුළුවන්. මගේ ඉතින් තියෙන්නේ Adbilmora ඇඩ්වාන්ස් ප්ලෑන් එකක්. ඒකයි මම මේ ඇඩ්වාන්ස් කියලා තියෙන්නේ. මම මේ ඇඩ්වාන්ස් කියන එක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා මම මේකේ වෙනසක් වශයෙන් කරන්නේ FPS එක 60 දීලා ඉවරලා මේ අනිත් ඒවා වෙනස් කරන්නේ නැහැ. ඒවා අපි ඉදිරියට දීර්ඝව කතා කරන්න තියෙන දේවල් අපි ඒවා ඉදිරියට කතා කරමු. මම මේක මේ විදිහට ඇප්ලයි දීලා මෙතනින් මේ විදිහට මේ නම මේ විදිහටම තියෙද්දි නම my video 1 වගේ දෙන්නම්ම my video 1 වගේ දීලා මෙතන ෆයිල් එක මම දීලා තියෙනවා මේ විදිහට. මෙතනින් ෆයිල් එක දෙන්න පුළුවන් අපිට. ෆයිල් පාත් එක මම මේ දීලා තියෙන ෆයිල් එක මෙහෙම තියෙද්දි මෙන්න මේ එක්ස්පෝර්ට් කියන බටන් එක මම මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අපිට තියෙනවා මේ එක්ස්පෝර්ට් වින්ඩෝ එක ඔපන් වෙලා මේක එක්ස්පෝර්ට් වෙන ක්ලිප් එක තමයි දිස්සෙන්නේ අපිට. මෙන්න මේ හරියෙන් දැන් අපිට දිස්සෙනවා මේ YouTube, Instagram, Facebook ඒ වගේ Twitter. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින්ම කෙලින්ම මෙන්න මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල ලොග් වෙලා මෙතනින්ම මේක රෙන්ඩර් කරන්න පුළුවන්. ඒ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලට කෙලින්ම එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. නමුත් ඒක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් ඔයා කම්පියුටරේ මේක රෙන්ඩර් කරලා ඉවරලා ඊට පස්සේ මේකට අප්ලෝඩ් කරන්න වග බලා ගන්න එක තමයි හොඳම දේ. ඉතින් දැන් අපේ මේක වීඩියෝ එක දැන් සම්පූර්ණ රෙන්ඩර් වෙලා එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. මෙන්න මෙතන තියෙන ෆයිල් අයිකන් එක මෙතන සස්ප්ලි කියලා වැටලා තියෙනවා. ඉතින් මම මේ ෆයිල් අයිකන් එක මෙතන ක්ලික් කරාට පස්සේ අපේ මේ ලොකේෂන් එකට යනවා. මේ වීඩියෝ ක්ලිප් එක තියෙන මෙන්න තියෙන අපේ වීඩියෝ ක්ලිප් එක මම මේක ඩබල් ක්ලික් කරලා දැන් ප්ලේ කරලා පෙන්නන්න ඔයාලට.
එහෙමනම් ඔන්න අදස් සුපුරුපයි සමුගෙන යන කාලය ඇවිල්ලා. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳ ඔයාගේ අදහස් වලට කමෙන්ට් සෙක්ෂන් එකේ විවෘත කරන ගමන් මතක් කරනවා අදත් ඔයා අලුත් වුණු ෆිල්ම් වල ගැන දැනගන්න කැමති නම් ඔයාට කරන්න තියෙන්නේ සයිබහබ් LK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තිබුණොත් අපේ channel එකේ මේ වගේ වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙමනම් නැවත වීඩියෝ එක හමුනෙතුරු අදට ඔබෙන් සමු ගන්නවා. බෙහෙම්ම ස්තුතියි සයිබහබ් LK YouTube channel එක රැඳී සිටියට.